Hi guys, ඔන්න අදත් අපි ආවා තවත් summer special video එකක් එක්ක. Tulip farm. ඔව් දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ Niagara region එකේ තියෙන තවත් ලස්සනම තැනකට. Niagara Falls වලින් ඉඳන් විනාඩි 20යි. ඉතින් අපි බලමු කොහොමද මෙතන ලස්සන කියලා. ඇතුළට යන්න කලින්ම එන්ට්‍රන්ස් එකේදීම අපිට මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙයි කියලා තමයි හිතෙන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු. අත්නල්ලා දුරක් කෙවලා හිත්නිල්ලා දෙනෙත් බැඳිලා අත්නල්ලා දුරක් කෙවලා හිත්නිල්ලා දෙනෙත් බැඳිලා. මෙතන over 2 million tulips තියෙනවා. එක varieties වලින් ගොඩක් varieties තියෙනවා. ඒ වගේම එන කට්ටියට tulips මල් 10ක් ඒගොල්ලන්ගේ ticket price එකට include වෙනවා. ඒක අපිට pick කරන්න පුළුවන්. ticket price එක normally එක්කෙනෙක්ට $25ක් වගේ තමයි වෙන්නේ. ඊට අමතරව තව මල් ගන්නවා නම් එක මලකට $1 plus tax add වෙනවා. මෙතන දාලා තියෙන notice එකක් තමයි මල් කඩාගෙන යන්න හැබැයි උගුල්ලගෙන යන්න එපා කියලා. Pick the flowers, don't dig. ඔන්න ඉතින් එහෙනම් දැන් මම ඔයාලව ටියුලිප් යායක අතරමං කරන්නයි හදන්නේ. බලන් ඉන්නකෝ. ඔය කොළ පාටට තියෙන්නේ මල් පොහොට්ටු. ලොන්ග් ඩ්‍රයිව් එකක් වගේ නම් පිපිච්ච මල් අරගෙන ගියාම මල් පර වෙන්න පුළුවන්නේ. ඒ නිසා මිනිස්සු පොහොට්ටු අරගෙන යනවා. අර කොහෙ ගියත් සමහර වෙලාවට ළමා මානසිකත්වයක් එන්නේ. අන්න ඒ අවස්ථාවක් තමයි ඔය පේන්නේ. ඔයගොල්ලොත් මම වගේද? මේ තමයි අපි දෙන්න එකතු කරගත්ත මල් 20. හරි ඔන්න ඉතින් අපි තවත් ලස්සන තැනකට ආවා. ටියුලිප් ෆාම් එක බලලා ඉවර වෙලා. ඉතින් මේ තැන තියෙන්නේ ටියුලිප් ෆාම් එකේ ඉඳන් Niagara Falls වලට යන අතරමඟ. ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේන්නේ අන්න ඒක. ඒ තමයි Niagara Falls වල තියෙන floral clock එක. ඉතින් මෙතෙන්ට පේන්නේ මේ විදිහට උනාට
ළඟට කියලා බලමු මේකේ ලස්සන කොහොමද කියලා. යා. මේ ක්ලොක් එකේ නයගරා පාක්ස් කියලා තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම විනාඩි 15න් 15ට ඔල්ලෝසේ බෙල් සවුන්ඩ් එක එනවා. ඔන්න ළමයි ඉතින් අපි ෆ්ලෝරල් ක්ලොක් එක බලලා දැන් මේ ලන්ච් ගන්නයි ලෑස්ති වෙන්නේ. මෙතන තියෙනවා පාක් එකක්. එතන හදලා තියෙනවා අපිට ඉඳගෙන කන්න පුළුවන්. ඉතින් අපි ලන්ච් එක ගෙදරින් හදාගෙන ආවා. මං රස නාසි ගුරන් එකක් හැදුවා. ඔයගලන්ට ඕන නම් ඒකේ රෙසිපි එකත් මං ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. බලලා හදන්න. හදලා බලලා මටත් කියන්න කොහොමද කියලා. බලමු එහෙනම්. ඔන්න ඉතින් අපි නයගරා ආවා. අර ඈතින් පේන්නේ ෆෝල් එක. ඉතින් අද අපි ආවේ ෆෝල් එක බලලා යන්න විතරයි. මීට කලින් අපි නයගරා ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ෆෙරි එකේ ගියා. ඒ වගේම behind the falls ගියා. ඒ වගේ ගොඩක් ඇක්ටිවිටීස් වලට ගියා. ඉතින් ඒ වීඩියෝ එකත් මම දාලා තියෙනවා. බලපු නැති අය ඉන්නවා නම් මම ඒ ලින්ක් එකත් දාන්නම්. ඉතින් මේ තමයි ලස්සන නයගරා ෆෝල්ස් ළඟටම පේන හැටි. හොට් චොක්ලට් එකක් බොන්නයි යන්නේ. නයගරා ෆෝල්ස් කියන්නේ ජීවිතේ එකම එක වතාවක් හරි අනිවාර්යයෙන්ම දකින්න ඕන තැනක්. හරිම ලස්සන ස්වභාව ධර්මයෙන් අපිට ලැබිච්ච නිර්මාණයක්. ඉතින් ඒ වගේම ලෝකේ පළවෙනි ජල විදුලි බලාගාරයක් තියෙන්නේ නයගරා ෆෝල්ස් වල මෙතනමයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපි දැන් මේ ඉන්න කැෆේ එකේ චුට්ටක් නිකන් වහිනවා වගේ. ඒ කියන්නේ ෆෝල් එකේ වතුර හිරිකඩ එන්නේ මේ හරියට වහිනවා වගේ. ඉතින් අපි දෙන්න හිතුවා හොට් චොක්ලට් එකක් බීලා පොඩක් රිලැක්ස් වෙලා වෝම් වෙලා යනවා කියලා. ඉතින් අද දවස් මෙහෙම තමයි අපේ ඉවර වුණේ. ගොඩක් ලස්සන දවසක්, ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒකයි අපි ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගත්තේ. මේ වගේම තවත් ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.